හෙලෝ ඉතින් මගේ රත්තර යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මාලියා YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. හරි බං ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති මොකක්ද අද මේ වීඩියෝ එක කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකත් lag වෙනවද? ඉතින් මේ lag එක අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි ඉතින් අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඉතින්. හරි ඉතින් වීඩියෝ එක බලලා යනවා තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒත් එක්කම ওই පල්ලෙන් දින bell icon එකත් ඕල් කරලා තියාන්න මම වීඩියෝ එක දාපු ගමන් බලන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යන් අද අපි වීඩියෝ එකට හරි බයි ඉතින් වීඩියෝ එක පටන් ගන්නවත් එක්කම කිව්වා වගේ තමයි ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ ලැග් එක අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ක්‍රමයක් කියලා කිව්වොත් ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ක්‍රම 3ක් ගැන කතා කරනවා ඉතින්. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඉතින්. ඒත් එක්කම ওই පල්ලෙන් තියෙන bell icon එක තෝල් කරලා තියාන මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඉතින් මේ තමයි මගේ channel එකට දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා තාමත් මගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහිල්ලා බලලා එන්න. ඉතින් ක්‍රමයක් කිව්වට ඉතින් ක්‍රම 3ක් ගැන කතා කරනවා. ඉතින් එකක් app එකක් දාන්නත් පුළුවන් ඔයාලගේ lag එක අඩු කරගන්න පුළුවන් app එකක් දාලා. ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ app එක මොකක්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ගේන්නේ ඔය අහිංසක කොල්ලොන්ට තමයි ඉතින් ෆෝන් එකක් ගන්න ආර මේ වත්කමක් නැති. ඒ කියන්නේ ඒ වගේ අහිංසක කොල්ලොන්ට තමයි ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් තව ක්‍රමයක් ගැන කිව්වොත් ඉතින් ඔයාලා DPI වලින් පුළුවන්. DPI වලින් පුළුවන් ඔයාලගේ lag එක අඩු කරගන්න ඉතින්. තව ක්‍රමයක් කිව්වොත් ඉතින් ෆෝන් මේ ගේම් එකෙන්ම පුළුවන්. ඉතින් අපි එනම් වැඩි කතා නැතුව යන් අද අපේ වීඩියෝ එකට. හරි බයි ඉතින් ඇප් එක දාන්න කලින් ඉතින් ඔන්න ඉතින් මගේ ෆෝන් එකේ දැන් තියෙන ප්ලේන් මම මගේ ෆෝන් එකේ තියෙන විදිය මම පෙන්නන්නම්. ඇප් එක දාන්න කලින් ඉතින් මම තියෙන විදිය පෙන්නන්නම්. ඉතින් පොඩ්ඩක් සිග්නල් අවුල් ඉතින් අපේ ගෙදරට මීනං අපි මැච් එකක් ගහලා බලමු කොහොමද දැන් ෆෝන් එකේ තියෙන මේ ඇප් එක දාන්න කලින් කොහොමද ෆෝන් එකේ තියෙන තත්ත්වය කියලා අපි බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට දැන් කරගන්න තියෙන ඉතින් ඔයාලගේ Play Store app එක open කරගන්න. ඊට පස්සේ මේ මෙතන මේ උඩ තියෙන search bar එකේ ඔයාලා search කරගන්න ඕනේ GFX tool කියලා. GFX tool මගේ නම් උඩින්ම පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා යාළුවනේ download කරගන්න ඕනේ මෙන්න මේ app එක. ඉතින් මේ app එක බැලුවම සුපිරි app එකක් කියලා පේනවා. ඉතින් 10 million downloads කරලා තියෙනවා ඉතින්. ඉතින් මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් මේ MB 9ක්ද කොහෙද? ඉතින් මෙහෙනම් මේක මම ඕපන් කරලා මේක ඇතුලේ වැඩ කටයුතු ගැන කියලා දෙන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලා මේකට ආපු ගමන් මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ මේ VIP scene එකත් කරගන්න පුළුවන්. ඉතින් මම VIP නැතුව කරගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ඔයාලා මේකට ආපු ගමන් ඔයාලට පෙන්නයි මෙන්න මෙතන මෙන්න මේ ටික් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔන් කරගන්න පුළුවන් ඔයාලට. මේ ටික් එක මෙතන තියෙන ටික් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන උඩ ස්ක්‍රීන් එකේ ඒක මේක ඔන් කරාම මේක රන් වෙනවා. ඉතින් GFX tool එක app is run වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන මේ පල්ලෙහා තියෙන open game දෙන්න පුළුවන් ඉතින් ඔයාලට. හරි බයි ඉතින් අපි දැන් බලමු මේ app එක දාගත්තට පස්සේ අපේ plane name කොහොමද කියලා. ඉතින් මම ආයෙත් යනවා ලෝන් උල්ෆ් එකට. ඉතින් ආයෙත් බලමු අපි කොහොමද අපේ plane කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ දෙවෙනි ක්‍රම විදියට ඔයාලට පුළුවන් ඉතින් ගේම් එක ඇතුළෙම සෙටින් එකක් තියෙනවා ඉතින් හදාගන්න. ඉතින් ඔයාලට අන්න ඒක කරන්න පුළුවන්. ඉතින් ඔයාලා යන ඩිස්ප්ලේ එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන හයික් කියලා තියෙන එක normal කියලා තියෙනවා නම් හික් දාගන්න. ඉතින් ඒක දාගන්නේ මේ හික් කියලා දාගන්න. එතකොට ඉතින් මේ හොඳට ඒ කියන්නේ ලැග් එකක් නැතුව හොඳට මේ ගේම් ගෙහුවේ. හරි බයි ඉතින් තුන්වෙනි ක්‍රමය තමයි ඉතින් develop option කියන්නේ. ඉතින් DPI දාගන්න පුළුවන් ඉතින් ඔයාලට. මගේ එකේ තියෙනවා මෙන්න මේ my phone වලට යන්න ඔයාලගේ about phone කියලා ඇත්ත. ඉතින් එක එක phone වල එක එක විදියට තියෙනවා. my phone වලට ගිහලා මගේ නම් my phone ඔයාලගේ about phone ඇත්තේ. හරිද? මෙන්න මෙතන තියෙනවා build number කියලා එකක්. ඉතින් ඒක උඩ ටච් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාගේ phone එකේ lock එක ගහන්න එනවා. මම මගේ phone එකේ lock එක ගහනවා. ඊට පස්සේ මෙතනින් වැටෙනවා developer කියලා. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාගේ phone එකේ system වලට ගියාට පස්සේ මෙතන develop option කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයා පල්ලෙහාට යනකොට මෙන්න මෙතන තියෙනවා small width කියලා එකක්. small width කියලා එකක් තියෙනවා. ඒකට එන්න ගාන ඔයාගේ ඩිස්ප්ලේ එකට තියෙන ගාන දැන් මගේ නම් 360. මගේ ඩිස්ප්ලේ එකේ ගාන 360.
ඔයා දාගන්න අර මං කලින් දාපු වීඩියෝ එකේ තියෙනවා ඔයාගේ ෆෝන් එකට අදාළ DPI ගන්න හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒක බලලා බැලුවේ නැත්නම් දැම්ම ගිහලා බලලා subscribe පාරකුත් දාලා එන්න. ඉතින් මෙතන මේ DPI කියන එක දාගන්න පුළුවන්. ඉතින් මේකේ පුළුවන් ඕන ගානක් දාගන්න පුළුවන්. ඉතින් ඕන ගානක් කියන්නේ එහෙම ලොකුවට දාන්න යන්න එපා. එහෙම වුණොත් මේකේ මේ අකුරු එම පුංචි වෙනවා. ඉතින් මේකේ 495 වගේ තමයි හොඳ. එතකොට අර ඇපුත් හරි ගානට පේනවා. ඉතින් මේ දින්නේ මෙන්න මේ වගේ වෙනවා. ඉතින් මම පෙන්නන 750 දාලා ඉතින් 750 දාපුවම අම්මට සිරි වෙනවා. හරිද? ඔන්න ඔය වගේ ගණන් දාන්න එපා. ඉතින් ඇත්තටම ඉතින් 360 තමයි. ඉතින් ඔයාගේ ෆෝන් එකට එන ගානවා මතක තියාගන්න ඕනේ. නැත්තම් ඉතින් කෙල වෙනවා. හරිද? ඔන්න ඔහම ඉතින් DPI 10 දාගන්න. ඉතින් මේ එහෙනම් ඉතින් වීඩියෝ එක බලනවා නම් ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා පාලින් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒත් එක්කම ওই පල්ලෙන් තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.